Hello everyone. අද අපි City University Cyber Jaya campus එකේ ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවා ස්ටුඩන්ට් කෙනෙක් City University Cyber Jaya එකට ළඟදී ආපු. ඉතින් අපි අහලා බලමු කොහොමද එයාගේ ජර්නි එක සහ කොහොමද ඇත්තටම campus එකේ විස්තර කියලා. අපිට ඉස්සරහම පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්ද ඔයාගෙන? පුළුවන්. මගේ නම නිලංක. මම ඉන්නේ වාද්දුවේ. ඉතින් මේ මම කියන්නේ City University එකට ඊයේ තමයි orientation එක පළවෙනි දවසේ ආවේ. ඉතින් නැත්තම කියනවා නම් යුනිවර්සිටි එක මාරම ලස්සනයි. ඒක ගොඩක් ෆැසිලිටිස් තියෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් මම හිතනවා මගේ ඉදිරි এডুকেෂන් ඔක්කොටම හොඳයි කියලා. ඊළඟ දැන් ඔයා මම හිතන්නේ ගිය සතියේ නේද ආවේ? සතියකට කලින් ආවේ. ඉතින් කොහොමද ඇත්තටම ඔයාට ඉස්සරෝම එනකොට ඔයාගේ ජර්නි එක කොහොමද ගෙදරින් කට්ටියත් එක්ක ඈත් වෙලා එනකොට සහ අලුත් රටකට ඉස්සරෝම තනියම එනකොට මොකද ඇත්තටම හිතුනේ? ඇත්තටම ආපු මුල් දවසම ලොකු දුකක් තියෙනවා. මොකද අර අපි ගොඩක් ගෙදරයක සමීපව ඉඳලා තනි වුණාම ඒක තේරෙනවානේ. ඒ වුණාට මම මතකයි සර් මට ගොඩක් ඇඩ්වයිස් දීලා මීටින්ස් අරන් ඔක්කොම කියලා දුන්නා. ඒ හින්දා මම ඒක හිත හදාන එක නෝ ඉෂුව එකක් වුණා. ඉතින් ඇත්තටම ඉදිරිය දේවල් තමයි කියන්නේ. මොකද හිතන්නේ මැලේසියාව ගැන නිලංක දැන් ඔයා ඉස්සරෝම ආවා මැලේසියාවට නේද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. මොකද හිතන්නේ රට ගැන ඔයාට ඉස්සරෝම ආවට පස්සේ මොකද හිතුනේ? ඇත්තටම මුලින්ම ආපු දවසේ මම දැක්ක ගොඩක් මේ රට දියුණුවයි. ඇත්තටම අපි ලංකාවත් එක්ක කම්පෙයාර් කරද්දී ඒ වගේම තමයි මේගොල්ලන්ගේ හයි quality education system එකක් තියෙනවා. ඒ වගේම කියනවා නම් කැම ජාතිත් තියෙනවා. ඒව ඉතින් අපි පොඩි මුල් කාලේ අමාරුයි ඒක පුරුදු වෙන්න ඕනේ. ඉතින් අතන ගියොත් හොඳ රටක්. නිලංක මම හිතන්නේ අපි ඔයාගේ process එක දැන් මාස 3-4ක් වෙනවා පටන් ගන්නගෙන මම හිතුවේ නොවැම්බර් ඔක්තෝබර් වගේ පටන් ගත්තේ. ඉතින් මොකද ඇත්තටම ඔයාට හිතන්නේ අපි ඔයාගේ process එක manage කරගත්ත විදිය ඔයාගේ application එක submission එකේ ඉඳන් ඔයා දැන් මැලේසියාවට ඇවිල්ලා enrollment එක කරලා ඉවරයි. දැන් මොකද ඇත්තටම හිතන්නේ මේ අවසාන product එක ගැන? ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම විශේෂයෙන්ම කියනවා නම් ඇත්තටම සර් තමයි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද සර් කිසිම අය කිරීමකින් තොරව අපේ හැමදේම ඩොකියුමන්ටේෂන් එකේ පටන් ගන්න අන්තිමට මෙඩිකල් එකේ ඉඳන් කැම්පස් එකට ගෙනල්ලා දක්වාම මාර විදිහටම සපෝට් කරා. ඇත්තම කියනවා නම් එක්සලන්ට් සර්විස් එක බොහොම ස්තුතියි සර්. කියන්න තියෙන්නේ තමයි. Thank you නිලංක. අපි ඔයාලට wish කරනවා ඔයාගේ bachelor program එක සහ ඔයාගේ ඉතුරු වැඩ ටික හොඳට කරගන්න හැමයි කියලා. ඒත් එක්කම enjoy කරන්න මැලේසියාව, enjoy කරන්න campus එක. All the best. The Deep Education Malaysia, your gateway to higher education in Malaysia.